මට අන්තිම පාරට චන්දිකව තුරුළු කරගන්න ඕනේ. මාලනී ෆොන්සේකා මහත්මිය මිය යාමට මොහොතකට පෙර කළ අවසන් ඉල්ලීම. මාලනී ෆොන්සේකා මහත්මිය මිය යාමට මොහොතකට පෙර කළ අවසන් ඉල්ලීමක් පිළිබඳව මේ වන විට සමාජ මාධ්‍ය තුල කතා බහකට ලක්වනවා. ජනප්‍රිය රංගන ශිල්පී චන්දික නානායක්කාරව අවසන් වශයෙන් තුරුළු කර ගැනීමට අවශ්‍ය බවට මාලනී ෆොන්සේකා මහත්මිය ඉල්ලීමක් කර තිබුණා. මේ පිළිබඳව මුල්වරට හෙළි කරනු ලබන්නේ මේ ආකාරයෙන්. චන්දික මාලනී අක්කව බලාගත්ත හරි අපූර්ව විදිහට. මම දන්නවා පහුගිය කාලේ ඔහු නාට්‍ය කිහිපයක චරිතත් අතහැරියා ඒ වෙනුවෙන්. මම දන්නවා මාලනී අක්කව දවස් දෙකකට සැරයක් හොස්පිටල් ගෙනියන්න කොච්චරනම් සූදානම් වුණාද කියලා. මම දන්නවා ඔහුගේ යුතුයකම ඉතා ඉහළින් ඔහුට කළ හැකි ඉතාම උපරිමයෙන් කළා කියලා. මට මේ කතාව අද ලියන්න හේතු වුණේ මම අනුරාධපුරේ ඉඳලා ඇවිල්ලා චන්දිකට කෝල් එකක් දුන්නා. එතකොට ඔහු හිටියේ ගෙදර. මං ඇහුවා මොකෝ දැන් මගේ වැඩ ඉවරයි මං කරන්න ඕන හැමදේම කරා අයියේ කියලා. මාලනිය බොහෝ අය බලාගත්තා. චන්දික මාලනියව ආදරෙන් බලාගත්තා. ඒ ඇති. චන්දික ඔයාගේ බලා ගැනීම පුදුමාකාරයි. ඒ කැපකිරීම ලේසියෙන් කාටවත් කරන්න බෑ. අපිට අනන්තවත් ඇහිලා තියෙන රූගත කිරීම වල හිටියත් කෝල් කරලා බෙහෙත් බොන වෙලාව කෑම ගන්න ඕන වෙලාව මතක් කරනවා. මෙච්චර ලොකු කාලයක් ඒ බලා ගැනීම කැපකිරීම ලේසි පහසු නෑ. ඒ හැම දෙයකින්ම පස්සේ පැත්තකට වෙලා නිහඬව බලාගෙන ඉන්න මිනිස්සෙක් ඊයේ දැක්කා. චන්දික ඔයා අපූර්ව මිනිස්සෙක්. ඔයාට ඒ පිනම ඇති. යනුවෙන් පවසනවා.